හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පොසොන් දන්සා vlog එක. වැඩි කතා නැතුව අපි යමු vlog එකට. මගේ YouTube channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරගෙන වීඩියෝ එකට like එකකුත් දාගෙනම අපි යමු vlog එකට. මුලින්ම අපි ගියේ cool කිරිකෝපි දන්සලකට. මේ කිරිකෝපි එක නම් මාරම රහයි. අපි දැන් මේ ඉන්නේ කිරිබත් දන්සලක. මේ කිරිබත් එකත් ගොඩක් රසට තිබුණා. අපි දැන් මේ ඉන්නේ අයිස්ක්‍රීම් දන්සලක. මේ වෙලාවේ හැටියට නම් අයිස්ක්‍රීම් එක හොඳටම ගැලපෙනවා. මොකද මාරම අවුවයි මාරම රස්නේ. අපි දැන් මේ පොළොන්නරුව පහු කරගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ අරලිය කීරිසම්බා රයිස් දන්සල. මේකට නම් අපිට යන්න හම්බුනේ නැහැ. ගොඩක් සෙනග ඉන්නවා. ඒ වෙලාවේ දන්සල පටන් අරගෙනවත් තිබුණේ නැහැ. අපි දැන් පොළොන්නරුවෙන් එළියට යන ගමන් තමයි ඉන්නේ. මොකද තවත් පරක් වුණොත් නම් පැය ගානකටවත් පොළොන්නරුවට එන්නවත් යන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ තරම් සෙනගක් පොළොන්නරුවට එනවා වෙසක් පොසොන් කාලෙට. අපි ආයෙත් ආව දන්සලකට. මේක ෆෘට් සලාඩ් දන්සලා. අපි දැන් දන්සල ළඟටම ඇවිත් තියෙන්නේ. හැබැයි අපි යනකොට ෆෘට් සලාඩ් එක විතරයි තිබුණේ. අයිස්ක්‍රීම් නම් ඉවර වෙලා. සලාඩ් එන්න සිකන්න එන්න. කාල වගේ රස කියන්න. එන්නක් ගාම තිබ්බන හරියන්නේ. හරිම රසයිද? අයිස්ක්‍රීම් ටිකක් තිබ්බනම් හොඳයි නේ. අපි ඊළඟට ආවේ රසමරස බීම දන්සලකට. කඩල දන්සලකින් කඩල එකක් කන ගමම්ම අපි ඊළඟට ගියා අයිස් පලම් දන්සලකට. ළඟ වැඩි කට විතර වැඩි නෑ. කට විතර නෙමෙයි මුණත් පේනවා. රුපියල් ඇති. ඊළඟට අපි මේ ආවේ රසමරස මොන්යොක්ක දන්සලකට. පෙරහැරට නේද? පෙරහැරට යන්න නේද? ඊළඟට අපි බත් දන්සලකින් රසමරස බත් එකකුත් කෑවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සීගිරියට. නේද? පැය දෙකක් යන්නේ නැද්ද? මම අහලා තියෙන්නේ එහෙම. මම පළවෙනි පාරට තමයි මේ සීගිරිය ආවේ. හැබැයි ඉතින් මේ පාරත් මට සීගිරි ගලට නගින්න බැරි වුණා. මාරම සෙනගක් හිටියා මාරම අවුවයි. ඒ හින්දා අපි සීගිරිය නැග්ගේ නැහැ. ඒ තරම් අමාරු එක.
ඔව් පැත්තක දාමුකෝ. අපේ යන්න. දුරයිද? ඔයාලා මීට කලින් සීගිරි ගිහින් තියනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ළමයි. ඉතින් සෙනඟ ගොඩක් හිටපු හින්දා අපි ආපහු හැරිලා ආවා පස්සේ දවසක සීගිරි යන් කියලා. එන ගමන් අපිට හම්බුණා රසම රස සෞදන්සලා. මේක තමයි මම බීලා තියෙන රසම සව් එක. මාරම රහයි, මුද්ද රස බලන් රටකජු එහෙමත් දාලා තිබුණා. ඊළඟට අපි ගියා සරමසර ලුණු මිරිසුත් එක්ක දුන්න මඤ්ඤොක්ක දන්සලකට. ඊට පස්සේ අපි ආවේ උසුපැන් දන්සලකට. හරි ළමයි, මෙතනින් අපේ පොසොන් දන්සල් බ්ලොග් එක ඉවරයි. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම අද දන්සල් කීයකට ගියාද කියලා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි හැමෝටම.